ඔයාගේ කිසිම වැරැද්දක් නැතුව ඔයාට අපහාස ගැරහිලි ලෝකෙන් එන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මෙන්න මේ කතාව මතක තියාගන්න. 1800 ගණන් වල එංගලන්තේ කොල්ලෙක් යනවා මෙඩිකල් ඩිග්‍රියක් කරන්න. මේ කාලේ ඔපරේෂන් කරනකොට මිනිස්සුන්ව සිහි නැති කරන බෙහෙත් හොයාගෙන නැහැ. ඒක හින්දා ඔපරේෂන් කරනවා බලන් ඉන්න බැරිම තැන මේ කොල්ලා ඩිග්‍රිය අතහැරලා ගෙදර එනවා. එයාගේ තාත්තා එයාට හොඳටම බයිනවා. උඹ පවුලට අවනම්බුවක් ගෙනාවා, අපේ ගෞරවය සම්පූර්ණම කෙලසුවා කියලා. මෙන්න මේක දරා ගන්න බැරුව මේ කොල්ලා යනවා නැවක වැඩ කරන්න. මෙන්න මේ නැවේ වැඩ කර ඉන්න අතරතුර දකින්න දේවල් වලින් අවුරුදු 5ක් තිස්සේ මෙයා හදනවා තියරි එකක්. අන්න ඒ අවුරුදු 5න් පස්සේ ගෙදර ඇවිල්ලා තවත් අවුරුදු 20ක් තිස්සේ මේ තියරි එකේ වැඩ කරනවා. මෙන්න මේ අවුරුදු 20 පුරා මෙයාගේ දරුවෝ 3 දෙනෙක් අවුරුදු 10ට අඩුවෙන් මැරෙනවා. ඒ වගේම මෙයා හොඳටම අසනීප වෙනවා. මේ කඩන් වැටීම් බිද වැටීම් ඔක්කොමත් එක්ක මේ මිනිස්සයා අවුරුදු 25ක් තිස්සේ වැඩ කරපු තියරි එක 1859 නොවැම්බර් 24 වෙනිදා පොතක් විදිහට එළියට දානවා. මෙන්න මේ පොත එළියට දාපු ගමන් මේ මිනිස්සයාට මුළු ලෝකෙම සරදම් කරනවා. මේ මිනිස්සයව සරදමට ලක් කරලා පත්තරවල කාටුන් අඳිනවා. එයාගේ ඔනරරි ඩිග්‍රි සෙරමනි එකේදී සත්තුන්ගේ රූප පෙන්න මේ මිනිස්සයාට ගරහනවා. මේ ඔක්කොම ගැරහුම් මේ මිනිස්සයා දරා ගන්නවා. හැබැයි 1882 මේ මිනිස්සයා මිය යන වෙලාවේදී එයාව සලකන්නේ මුළු ලෝකෙම පහළ වෙච්ච one of the best scientist කෙනෙක් විදිහට. මේ තමයි පුතා පරිණාමවාදයේ පියා චාල්ස් ඩාවින්ගේ කතාව. ඒකින්ද ඉටු කළ යුතු යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්.